කී දෙනෙක් බල්ල හුරතල් කරනවද? ඒ කියන්නේ සතර අපායේ ඉන්න බල්ලා. සතර අපායේ ඉන්න බල්ලා මෙහෙම කළා ලෙව කනවා. දැකලා නැද්ද? බල්ලා ලෙව කනවා. බල්ලගේ කටට බිස්කට් එක දාලා කෙල්ල කනවා. එන බල්ලයි කෙල්ලයි එකම මට්ටමට වැටලා. ඒ කියන්නේ ඔයාට පුළුවන් ද ගැරන්ටි එකක එහෙම ඉන්න? ඔයාට පුළුවන් ද මල පෙරේතෙක් එක්ක ඉන්න? ඔයාට පුළුවන් ද අසුරෙක් එක්ක ඉන්න? හරිද? මෙයන් සතර අපායේ එක සත්වෙක් ප්‍රේතෙක් එක්ක මොකද බල්ලෙක් එක්ක විල්ලි ලැජ්ජ නැතුව මොකද වෙලා තියෙන්නේ අපේ වුන් අද ඒක සාමාන්‍යකරණයේ බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? අනේ සෝයි මේ බව්වා එහෙනම් සෝයි මේ පෙරේතයා කියපන්. එහෙනම් සතර අපාය කියන්නේ මොකද්ද? මේ බෞද්ධයෝ වෙලා පුංචි කාලේ දහම් පාසලුත් ගිහිල්ලා හරිද කර්මය කර්මඵලය දන්නේ ධර්ම න්‍යාය දන්නේ සතර අපාය පිළිගන්නේ බල්ලා හරි හොඳයිලු. එකෙක් සමහරුන් ප්‍රාර්ථනා කරලා තියෙනවා අනේ මෙයා මට ඊළඟ ජීවිතේ මෙයා වගේ ආත්ම භාවයක් ලැබෙනවා නම් සෝයි කියලා. ප්‍රාර්ථනාව ඒ අනුවම සිද්ධ වුණොත් මොකද වෙන්නේ? ඒකිට කන්න වෙන්නේ කක්කා. ඇයි? තප්තප් ගාලා කන්නේ මොනවද? කක්කා. බල්ලෝ කනවා දැන් බේකන් චීස් බටර්. මම දැක්ක සමහර ගෙවල් වල මොකද වෙන්නේ? හරිද? කොල්ලට කතා කරනවා මෙහෙ වරෙන්. ඊට පස්සේ පොඩි බල්ලට කතා කරනවා මාය පුතා චූටි පුතා. බල්ලා තමයි චූටි පුතා. මෙන්නාකි ගෑනු. බල්ලට චූටි පුතා කියනවා. ගෙදර ඉන්න කොල්ලට අර මනුස්ස පුතාට මෙහෙ වරෙන් මේ මගේ පුතා බල් මොනවද මන් දන්නේ අප්පා මේ මහ බහුරු කෝලම් දකින්න තියෙන්නේ.